සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි මේ කතා කරන්න යන වීඩියෝ ඇත්තටම මේ පටිගත කරන්න සූදානම් කරගෙන හිටියේ එළියේ. නමුත් දවස පුරාම ඇදහැරිච්ච වර්ෂාව හින්දා අපිට මේක එළිය කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි තීරණය කරා කල් යවන්නේ නැතුව මේක ඇතුලේ හරි අද මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ටික කතා කරලා අද මේ වීඩියෝ ඉවර කරන්න. අපි අද කතා කරන්න යන්නේ ට්‍රයිපෝඩ් එකක් ගන්නකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද කියලා. ට්‍රයිපෝඩ් එකක් එහෙම නැත්නම් ත්‍රිපාදයක් කියලා අපි සිංහලෙන් කියනවා. ට්‍රයිපෝඩ් එකක් කිව්වම තමයි බොහෝ දෙනෙක් දන්නේ. ට්‍රයිපෝඩ් එකක් ගන්නකොට වැදගත් වෙන කරුණු හා අපි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද කියන එක බොහොම වැදගත් ඡායාරූප ශිල්පියෙකුට. හුඟක් දෙනෙක් අමතක කරපු දෙයක් තමයි මේ ට්‍රයිපෝඩ් එකක් එහෙම නැත්නම් ත්‍රිපාදයක් මිලදී ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. බොහෝ දෙනෙක් කරේ ලාභම ට්‍රයිපෝඩ් එක අරගෙන ගිහිල්ලා ඉවරලා ඒකෙන් ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගත්තා. අඩුපාඩු ගොඩක් එක තමයි ඔවුන්ගේ නිර්මාණ ලෝකෙට දායාද වුණේ. ඉතින් අපි මේ අඩුපාඩු මගහරවාගෙන අපිට වඩාත්ම සුදුසු ට්‍රයිපෝඩ් එක එහෙම නැත්නම් ත්‍රිපාදයක් අපි කොහොමද අරගන්නේ කියන එක ගැන අපි අද සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාව ඇතුලේ මොන වගේ ට්‍රයිපෝඩ්ස්ද තියෙන්නේ? ඒවා හදලා තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඒ ට්‍රයිපෝඩ් අපි පාවිච්චි කරන්නේ මොන වගේ ෆොටෝග්‍රැෆික් ඇප්ලිකේෂන්ස් වලටද? එහෙම නැත්නම් මොන වගේ අසයින්මන්ට්ස් වලටද? ඒකම ඒ අසයින්මන්ට්ස් වලට පාවිච්චි කරන ත්‍රිපාදත් එක්කම ඒ අසයින්මන්ට් වලට අපි භාවිතා කළ යුතු ට්‍රයිපෝඩ් හෙඩ්ස් මොනවද කියන එක ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විතරක් නෙමෙයි. ඔබට මේ පසුබිමින් පෙනෙන මම පාවිච්චි කරන වයිල්ඩ් ලයිෆ් වලට මම පාවිච්චි කරන ත්‍රිපාදයේ අරගන්න ගිය වෙලාවේ ජීවිතේටම අමතක නොවන සිදුවීම් කීපයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි අද ඒකත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ වගේ දේවල් ඕගොල්ලන්ට මගහරව ගන්න පුළුවන් ඒකලම. ඒ කතන්දරය ඇතුලේ යම් සුන්දරත්වයකුත් ගැබ් වෙලා තියෙන හින්දා මම හිතුවා මේක කතා කරන ගමන් මගේ ජීවිතය අමතක නොවන සිද්ධියක් ඕගොල්ලොත් එක්ක මම මේ ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. අපි අද කතා කරන්නේ ත්‍රිපාදයක් එහෙම නැත්නම් ට්‍රයිපෝඩ් එකක් අරගන්න යද්දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් යුතු කරුණු කාරණා මොනවද? හොඳම ට්‍රයිපෝඩ් එක අපිට ගැලපෙන එක අපි කොහොමද තෝරගන්නේ කියන කරුණු සම්බන්ධයෙන්. රැඳී ඉන්න මාත් එක්ක මම ප්‍රසාද් හපුආරච්චි. මම ඔයගලන්ට කලින් කිව්වා වගේ අපි අද කතා කරන්න යන්නේ මේ ඡායාරූප ශිල්පියෙකුට විශේෂයෙන්ම වනජීවි ඡායාරූප ශිල්පියෙකුට සෝභාදහම් ඡායාරූප ශිල්පියෙකුට එහෙම නැත්නම් මේ භූමි දර්ශන ඡායාරූපගත කරන කෙනෙකුට ඒකලම ගොඩනැගිලි වගේ ඒවා ඡායාරූපගත කරන කෙනෙකුට ඉතාමත්ම වැදගත් වෙන මේවලමක් වෙන මේ ට්‍රයිපෝඩ් එකක් ගන්නකොට අපි මොන වගේ කරුණු කාරණා ගැනද සැලකිලිමත් විය යුත්තේ කියන එක. අපි බොහෝ දෙනෙක් මුලදී මමත් හිතපු දෙයක්. හැබැයි මම මේ ගැටලුව මට පණ නැගුණේ නැහැ. මම ඒ වෙලාවේ මම බොහොම කල්පනාකාරීව කටයුතු කරපු හින්දා. ට්‍රයිපෝඩ් එකක් ගන්න ගියාම අපි හුඟක් දෙනෙක් හිතනවා අපිට ලාභයට ගන්න පුළුවන් ට්‍රයිපෝඩ් එකක් අරගත්තාම අපේ කාර්යය කරගන්න පුළුවන් කියලා. සමහර ට්‍රයිපෝඩ් තියෙනවා හරියට කුඩ නන වගේ. ඒක මේ කොච්චර හීනිද කියනවනම් සමහරක් වෙලාවට සාමාන්‍ය අපේ DSLR බොඩි එකක් ඒක උඩ ෆිට කරන්නත් බෑ. මේ මිරර් එක මේ ෆ්ලැප් වෙනකොටත් ට්‍රයිපෝඩ් එක හෙල්ලෙනවා. ඉතින් මේ වගේ ට්‍රයිපෝඩ් ඕගොල්ලෝ රුපියල් 2-3000ට අරගෙන වැඩක් නැහැ. ඒවා වෙන අසයින්මන්ට්ස් වලට හදපු ඒවා. ඒවා කැමරා වලට භාවිතා කරන්න පුළුවන් ට්‍රයිපෝඩ් නෙමෙයි. ට්‍රයිපෝඩ් ගත්තාම විවිධ ට්‍රයිපෝඩ් තියෙනවා. මේ ට්‍රයිපෝඩ් එක එක කාර්යයන් වලට තමයි මේ ට්‍රයිපෝඩ් භාවිතා කරන්නේ. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මුදල පදනම් කරගෙන නෙමෙයි මේක අරගත යුත්තේ. අපි කරන්න යන ක්‍රියාවලිය හා ඒ ක්‍රියාවලිය කරගෙන යාමට හරියටම නිශ්චිත වශයෙන්ම අපිට උදව් කරන ට්‍රයිපෝඩ් එක තමයි අපි තෝරගන්න ඕනේ. මේක ඉතිහාසය ගත්තාම මේ ට්‍රයිපෝඩ් විවිධ මාදිලි වලින් මිනිස්සු හැදුවා.
විවිධ මාධ්‍ය වලින් හැදුවා විතරක් නෙමෙයි ඒකට විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරා. ලෝකේ පළවෙනි ත්‍රිපාදයන් හැදුවේ ලී වලින්. වෙන ආකාර වලට ලී භාවිතා කරලා හැදුවා. නමුත් මේ ලී කල්පැවැත්ම අතින් අඩු හින්දා මේ ත්‍රිපාද සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඊළඟ කාරණාව තමයි දැන් ඔය ලී වලින් හදන ත්‍රිපාදයක් ට්‍රයිපෝඩ් එකක් අපිට ස්ටුඩියෝ එකක් ඇතුලේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට වනජීවි ඡායාරූප ශිල්පියෙකුට, භූමි දර්ශන ඡායාරූප ශිල්පියෙකුට, ගොඩනැගිලි ඡායාරූපගත කරන ඡායාරූප ශිල්පියෙකුට මේ වැඩේ කරන්න බෑ. මොකද එළියේ ස්වභාවිකව තියෙන මේ හුළඟ, අවුව, වැස්සත් එක්ක තමයි ඒ අයට මේ කාර්යය කරගෙන යන්න වෙන්නේ. එතකොට ලී වලින් හදපු ට්‍රයිපෝඩ් එකක් කල්පවත්ම අතින් අඩු හින්දා පසු කාලීනව මේකට යකඩ යොදාගෙන ට්‍රයිපෝඩ් හදන්න පාවිච්චි කරන්න මිනිස්සු උත්සාහ කරා. නම් යකඩ ට්‍රයිපෝඩ් එකක් යූස් කරන එක ඉතාමත්ම අමාරුයි. මේක බරයි. ගෙනියීමේ අපහසුතාවයන් තියෙනවා. මේක නිසා මේගොල්ලෝ ඊට පස්සේ විවිධ අමුද්‍රව්‍ය වලට මාරු වෙන්න උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පසු කාලීනව ඇල්මිනියම් වලටත් ඊට පස්සේ ප්ලාස්ටික් වලටත් අද නූතන ට්‍රයිපෝඩ්ස් ඇත්තටම මිලෙන් අධික වුණා. කාබන් ෆයිබර් වලින් හදන්න හේතුවක් වෙලා තියෙන්නේ. අදටත් ප්ලාස්ටික් වලින් හදන මේ ෆයිබර් වලින් හදන ට්‍රයිපෝඩ්ස් තියෙනවා. නමුත් අපේ සමහර අසයින්මන්ට් වලට මේ ට්‍රයිපෝඩ්ස් හරියන්නේ නැහැ. ට්‍රයිපෝඩ් එක ගද්දි වැදගත් වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා අර මුලදී කිව්වා වගේ. පළවෙනි කාරණාව තමයි මේ ට්‍රයිපෝඩ් එකක බර කොච්චරක් වෙනවද කියන එක. මේක ඉතාමත්ම වැදගත්. ට්‍රයිපෝඩ් එකක බර වැඩි වෙන්න විශේෂයෙන්ම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙකුට නම් භූමි දර්ශන ඡායාරූපගත කරන කෙනෙකුට නම් මේක ටිකක් අපහසු වෙනවා. මොකද ගොඩනැගිලි ඡායාරූපගත කරන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. වාහනයක දාගෙන ගිහිල්ලා ගොඩනැගිලි ඉස්සරහා පිට කොයි හරි නතර කරලා ත්‍රිපාදයේ මේ බර වුණත් අමාරුවෙන් හරි අරගෙන කැමරාව මේ කුඩ මවුන්ට් කරලා පින්තූර ටික ගන්න පුළුවන්. නමුත් අපි ට්‍රයිපෝඩ් එකක් අරගෙන කැලේක ඇවිදින්න ගියොත් එහෙම අපිට මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒකම භූමි දර්ශන ඡායාරූපගත කරන කෙනෙක් වුණත් භූමියේ එහාට මෙහාට ට්‍රයිපෝඩ් එකයි කැමරා එකයි අරගෙන ඇවිදින්න සිද්ධ වෙනවා. එතකොට බර කියන එක ඒකේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රවණතාවයක් තියෙනවා විවිධ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න සතුන් ඡායාරූපගත කරන්න. මේ වගේ දෙයකදී ඡායාරූප ශිල්පියා රටින් රටට යනකොට මේක ට්‍රාන්ස්පෝර්ට් වලදී ඉතාමත්ම අමාරු වෙනවා බර කියන දේ හින්දා. විශේෂයෙන්ම බර වැඩි වුණොත් එහෙම ඔබට සෑහෙන ගාණක් මේ ඒ අදාළ එයාලයින් එකටත් ගෙවන්න වෙනවා. මේ හින්දා බර කියන එක ට්‍රයිපෝඩ් එකක බොහොම වැදගත් කාරණාවක් අපි සැලකිල්ලට වාජනය කළ යුතුයි. ට්‍රයිපෝඩ් එකක බර අපි සැහැල්ලු කරගන්න පසු කාලිනව මම කිව්වා ලී වලින් හැදුවා, යකඩ වලින් හැදුවා, ඇලුමිනියම් වලින් හැදුවා, ඊළඟට ෆයිබර් වලින් හැදුවා. මේ වෙනකොට කාබන් වලින් තමයි මේ කාබන් ෆයිබර් වලින් තමයි මේ වෙනකොට හදන්නේ. එතකොට එන්න ත්‍රිපාදයේ තාක්ෂණිකව දියුණු වුණා වගේම මේ ට්‍රයිපෝඩ් එක දියුණු වුණා වගේම මේ මිල ගණනුත් බොහොම අධික වුණා. හුඟ දෙනෙක් ට්‍රයිපෝඩ් එකක් ගන්න ගියාම පළවෙනි කාරණා විශේෂයෙන්ම ලංකාව වගේ රටක් ඇත්තටම මේ quality conscious market එකක් නෙමෙයි තියෙන්නේ. මේ ලංකාව කියන්නේ price conscious market එකක්. අපේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වයේ මේ හරි අමාරුයි බින්දින්න. ඒකට ඉතින් ප්‍රධානම දේ තමයි මේ මිනිස්සුන්ගේ අතේ යහමින් මුදල් නැති එක. යට ඇඳුමත් අත්‍යවශ්‍ය නොවන කාලවකවානුවක යට ඇඳුමටත් දැන් හොඳටම ඩියුටි ගහන්න ලෑස්ති වෙලා තියෙන වකවානුවක ඩිජිටල් කැමරා අත්‍යවශ්‍ය නොවන මේවලම හා ඒවා ගේන්න තහංචි පනවපු කාලයක තමයි මට මේ වීඩියෝ එක අවාසනාවකට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඡායාරූප ශිල්පයට ආදරය කරන ඔබ අපි වගේ අය යට ඇඳුම නැතුව ගිහිල්ලා හරි අපි අපේ ඡායාරූප කලාව ඉස්සරහට කරගෙන යනවා. ඒ හින්දා අපිට මේ මෙවලම් තියෙන්න ඕනේ. මම හිතුවා කාලය අපිට එරේ වෙලා තිබුණා. අද මම මේ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ හින්දා අපි මේ කාරණාව ගැන අද කතා කරගෙන යන්නේ. බර ගැන මම කතා කරා. ඊළඟට වැදගත් වෙන දේ තමයි ට්‍රයිපෝඩ් එකේ ප්‍රමාණය කොච්චරද කියන එක. කොච්චර සැහැල්ලු වුණත් වැඩක් නැහැ. ප්‍රමාණය මේ විශාල නම් අපිට ආපහු රැගෙන යාමේ කරදර තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේක
හරියට කළමනාකරණය කරගන්න අපිට අවශ්‍ය කරන ප්‍රමාණය කොයි වගේද? උස කොයි තරමක් වෙනවද? ත්‍රිපාදයේ කොයි තරමක් දිගට මේක මේ පළලින් තියාගත යුතු වෙනවද? කකුල් දිගහැරියාම කොයි තරම් දුරට විහිදෙනවද? මේකේ උස කොච්චරද? බර කොච්චරද? කියන මේ හැම එකක්ම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට බර උස එක්කන් ප්‍රමාණය කියන තුනක් අරගත්තාම මේකේ විශේෂම දේ ඊළඟට බලන්න ඕන එක තමයි මේකේ ස්ටැබිලිටි එක කොයිතරමක් අපිට ස්ටේබල් කරලා මේ ට්‍රයිපෝඩ් එක තියාගන්න පුළුවන්ද කියන එක. මේකලම මේ අපේ මුඛ්‍ය පරමාර්ථය ඇත්තටම ත්‍රිපාදයක් ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරන එකේදී කැමරාව ස්ටේබල් කරගන්න එක. එතකොට අපේ මුඛ්‍ය පරමාර්ථය අපි ගන්න ට්‍රයිපෝඩ් එකකින් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ ට්‍රයිපෝඩ් එක කොච්චර ගණන් වුණත් කාබන් ෆයිබර් වුණත් ඒක මොන විදියට හදලා තිබුණත් අපිට ඒ ට්‍රයිපෝඩ් එකෙන් වැඩක් නැහැ. ඒ හින්දා ට්‍රයිපෝඩ් එක ස්ටැබිලිටි කියන එක ඉතාමත්ම වැදගත්. මේක ගැන හොඳට විචක්ෂණව බලලා බුද්ධිමත්ව ගත යුතු තීරණයක් මේ ට්‍රයිපෝඩ් එක ගද්දි මොන වගේද කියන එක. බ්‍රෑන්ඩ් වලට රැවටෙන්නේ නැතුව අපි බලන්න ඕනේ වඩාත්ම සුදුසු ස්ටේබල් ට්‍රයිපෝඩ් එක මොකක්ද කියන එක. ඒකම මොන වගේ හෙඩ් එකක්ද අපි මේ ට්‍රයිපෝඩ් එක උඩ පාවිච්චි කරන්න යන්නේ. හැම අසයින්මන්ට් එකකටම ඕන කරන ට්‍රයිපෝඩ් හෙඩ්ස් අපි මේකට පාවිච්චි කරනවාද? නැත්නම් අපි මේක පාවිච්චි කරන්නේ යම් ස්පෙસિෆික් නිශ්චිත අසයින්මන්ට් එකක් වෙනුවෙන් විතරද? ඔබ දන්නවා දැන් ඔය ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කරන අය ස්පෝර්ට් ෆොටෝග්‍රැෆි වල අපි හිතමු මේ මෝටර් සයිකල් තරගයක් ෆොටෝග්‍රාෆ් කරනවා නම් ඒ වගේ කෙනෙකුට හෑන්ඩ් හෙල්ඩ් ෂූට් කරගන්නත් පුළුවන්. හැබැයි ලොකු ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් දුර තියා ගන්න අපි ටෙලි ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් ට්‍රයිපෝඩ් එකක් ඉතාමත්ම වැදගත් වෙනවා. ක්‍රිකට් මැච් එකක් වගේ කරද්දී මේ අපිට ට්‍රයිපෝඩ් එක බොහොම වැදගත් වෙනවා. මොකද ග්‍රවුන්ඩ් එකේ මැද්දේ ඉන්න සෙල්ලම් කරන ප්ලේයර්ස්ලාගේ පින්තූර ගන්න බෑ අපිට පොඩි ලෙන්ස් එකකින්. ඒකට අපිට ටෙලි ලෙන්ස් එකක් ඕන වෙනවා. ටෙලි ලෙන්ස් එකක් ඕන වෙනවා අපි ඇක්ෂන් එකක් ෆ්‍රීස් කරගන්න ඉන්නේ. ඒ හින්දා අපේ කැමරාවේ ස්ටැබිලිටි එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ හින්දා ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි වලදී අසයින්මන්ට් එකකින් අසයින්මන්ට් වලට මේ ට්‍රයිපෝඩ් එක හා ඒකට පාවිච්චි කරන හෙඩ් එක වෙනස් වෙනවා. හින්දා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මොන වගේ දෙයකටද අපි මේ ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරන්නේ කියන එක. ඒකලම මොන වගේ හෙඩ් එකක්ද අපි මේ ට්‍රයිපෝඩ් එක උඩ මවුන්ට් කරන්න යන්නේ කියන එක. මම අර මුලදී කිව්වා අපේ මුඛ්‍ය පරමාර්ථය ට්‍රයිපෝඩ් එකක් ගැනීමේදී මේ ස්ටැබිලිටි එක කැමරාව නොසෙල්වි මේක තුල රඳවා ගන්න
ඡායාරූපේ මොනවා හරි රෙකෝඩ් වෙන ෂේක් එකක් අපිට වළක්වා ගන්න තමයි අපි මේක ගන්න කියලා. වනජීවි ඡායාරූප ශිල්පියෙක් හැටියට මට ට්‍රයිපොඩ් එක ඉතාමත්ම වැදගත් වෙන්නේ කුරුල්ලන්ගේ සතුන්ගේ චර්යා රටාවන් අපිට හොඳට මේ ඇක්ටිව්ලි බලා ගන්න පුළුවන් ඉර නගින වෙලාවේදී හා ඉර බැහැගෙන යන වෙලාවේදී දිවා කාලයේදී අපිට මේ ඇක්ටිව්ලි උන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කරන්න වෙන්නේ නැහැ. මේ වගේ දේවල් අපි ඡායාරූපයට නගා ගන්න නම් අපිට ඇත්තටම සිද්ධ වෙන ලෝ ලයිට් සිටුේෂන්ස් එක්ක අඩු ආලෝක තත්ත්වයන් එක්ක අපිට මේ දේ හසුරවා ගන්න මේක කළමනාකරණය කරගන්න. එතකොට හෑන්ඩ් හෙල්ඩ් යූස් කරන්න පුළුවන් ලෙන්ස් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. අපිට අතේ අරගෙන අපිට හෑන්ඩ් හෙල්ඩ් මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම පාවිච්චි කරන වගේ 800mm ලෙන්ස් එකක් වගේ පාවිච්චි කරන්න ගියොත් මේක හෑන්ඩ් හෙල්ඩ් යූස් කරන්න බෑ. මම මේක මගේ කලින් වීඩියෝ වල කියලා තියෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ජිම් එකකට ගිහිල්ලා හොඳට කාලා බීලා රැම්බෝ හරි එහෙම නැත්නම් මේ ආනෝල්ඩ් ෂ්වාසනේගර් වගේ හරි හොඳ පුෂ්ටිමත් දේහධාරී ශරීරයක් හදාගෙන ඡායාරූප ශිල්පයට එළඹෙන්නේ. ඡායාරූප ශිල්පය කරන ගොඩක් වනජීවි ඡායාරූප ශිල්පීන් එහෙම පුෂ්ටිමත් දේහධාරී මිනිස්සු නෙමෙයි. අපි වගේ හුඟක් කේදෑරි මිනිස්සු තමයි මේකේ ඉන්නේ. මොකද ඒගොල්ලෝ ඇක්ටිව් ඇවිදිනවා කරනවා බොහෝ එක්සර්සයිස් කරන කට්ටිය. ඉතින් නම් හෑන්ඩ් හෙල්ඩ් මේක පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන්ම පරණ ලෙන්සස් ගත්තාම මේවා බරින් වැඩි. හැබැයි අලුතෙන් නිෂ්පාදනය වෙන ලෙන්සස් වල බර බොහොම සැහැල්ලු වෙලා තියෙනවා. අලුතෙන් නිෂ්පාදනය කරන වල ට්‍රයිපොඩ් වල බර බොහොම සැහැල්ලු වෙලා තියෙනවා. මේක ඉතාමත්ම වාසිසාගත දෙයක්. අපේ පැත්තෙන් බලද්දී මොකද ට්‍රැවල් කරද්දී අපිට මේවා අරගෙන ගොඩක් දුර ඇවිදින්න සිද්ධ වෙනවා. ඒ ඇවිදීම තුල බර මෙවලමක් උස්සගෙන යන එක බොහොම වෙහෙසයි. ඉතාමත්ම වෙහෙස කරයි. දැන් විශේෂයෙන්ම මට සිංහරාජයේ ටුවර් එකක් ගිහිල්ලා ආපුහම උණ ගන්න තරමට ඇඟරි දෙන්න ගන්නවා. මොකද කිලෝමීටර් ගණනාවක් අර බර ගියේ එක කරේ තියාගෙන අපි කිලෝමීටර් 15,000ක් විතර සමහරක් වෙලාවට සිංහරාජය ඇතුලේ දවසකට ඇවිදිනවා. ඒ හින්දා මේක විශේෂයෙන්ම මේක බර ගියේ එකක් වෙලා ඊළඟට ට්‍රයිපොඩ් එකක් බර වුණා නම් එහෙම මට ඒක ඉතාමත්ම අවාසි සහගත දෙයක් වෙනවා. මේ ඡායාරූප ශිල්පයේ කරගෙන යන්න මැනිකමක් දක්වන්න පුළුවන් බොහෝ දෙනෙක් මෙන්න මේ දේවල් හින්දා. එතකොට අපි මේ ඡායාරූප කලාවේදී මේ ත්‍රිපාදයේ මුඛ්‍ය පරමාර්ථය මම කිව්වා ස්ටැබිලිටි එක හදාගන්න ඡායාරූපයක සැලවීම වළක්ව ගන්න මේක නිසල්මන්න තියාගන්න තමයි අපිට මේක ඕන වෙන්නේ කියලා. ඒකල මම ඔබට මතක් කළා වනජීවි ඡායාරූප ශිල්පීන් හැටියට සබදාන ඡායාරූප ශිල්පීන් හැටියට අපි ගොඩක් වෙලාවට ඩස්ක් එකයි ඩෝන් එකයි. ඒ කියන්නේ ඉර නගින වෙලාවේ ඉර බහින වෙලාවේදී තමයි අපිට ඉතාම සුන්දර ඡායාරූප අරගන්න පුළුවන්. අපි කියනවා මේක මේ ඡායාරූප ශිල්පියෙකුට ඉතාමත්ම වටින කාල පරාසය තමයි උදේ 6යි උදේ 9යි අතර කාලය හා හවස 4යි හවස 6යි අතර කාලය. නමුත් උදේ මේ කාලයේදී ලයිට් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකලම වනයක් ඇතුලේ අපි ඉන්නවා නම් මේ ලයිට් එකේ ඉතාමත්ම අඩු ආලෝක තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම අඩු ආලෝක තත්ත්වයකදී අපිට ෂටර් ස්පීඩ් එක අඩු කරගන්න සිද්ධ වෙනවා. සමහර කුරුල්ලන්ගේ පින්තූර අරගන්න ෂටර් ස්පීඩ් එක අඩු කරගද්දී අපිට කැමරාව ස්ටේබල් තියාගන්න බැරි නම් අනිවාර්යයෙන්ම මේකේ මෝෂන් එකක් රෙකෝඩ් වෙනවා. ඒක වළක්වන්න බෑ මොන විදියටවත්. ඒක නිසා මේ මෝෂන් එක වළක්ව ගන්න අපිට හුඟක් වෙලාවට කැමරා එකේ හෑන්ඩ් ෂේක් එක වළක්ව ගන්න ඒ ෂේක් එක උඩ එන මේ පින්තූරේ එන මේ බ්ලරි තත්ත්වය මග අරගන්න තමයි අපි ට්‍රයිපෝඩ් එකක් පාවිච්චි කරන්නේ. නමුත් මේ පාවිච්චි කරන ට්‍රයිපෝඩ් එක ස්ටැබිලිටි එක නැත්නම් මම මුලදී කිව්වා මේ ට්‍රයිපෝඩ් එක වැඩක් නැහැ කියලා. ට්‍රයිපෝඩ් එක ස්ටැබිලිටි එක තියාගත්තා වගේම අපිට මේ කාල රාමුවලදී මේ සත්තුන්ගේ ඡායාරූප ගනිද්දී මොනතරම් පහසුවකින් මේක හැසිරවියද හැකිද යන්න කියන එක ඉතාමත්ම වැදගත්. මේ හැසිරවීම පිළිබඳව කරුණු අපි සැලකිල්ලට භාජනය කරපුවාම අපිට සැලකිල්ලට ගත යුතු කාරණා ටික තමයි අපි පාවිච්චි කරන ට්‍රයිපෝඩ් හෙඩ් එකේ මොන වගේ පහසුකම්ද තියෙන්නේ. ඊළඟට ට්‍රයිපෝඩ් කොලම්ස් වල අපිට මේක මේ ලොක් කරගන්න මේක උස් පහත් කරගන්න අපිට තියෙන පහසුකම් කොයි වගේද කියන එක. දැන් මේ ට්‍රයිපෝඩ්ස් ගත්තාම ඉතිහාසයේ ගොඩක් තිබුණේ ෆ්ලිප් ලොක්ස් තියෙන ඒවා. ඒ කියන්නේ මෙහෙම ලොක් එක ෆ්ලිප් කරලා ඉවරලා මේ ට්‍රයිපෝඩ් එකේ කොලම් එක ඇදලා ආපහු ෆ්ලිප් කරලා ලොක් කරගන්න තියෙනවා. ඊට පස්සේ තව ලොක් જાතියක් තියෙනවා ට්විස්ට් ලොක් කියලා. මේ තියෙන්නේ ට්විස්ට් ලොක් තියෙන ට්‍රයිපෝඩ් එකක්. මේ ට්විස්ට් ලොක් එකකින් කරන්නේ මෙහෙම ට්විස්ට් කරලා ඉවරලා ලොක් එක ඇරලා කොලම් එක එළියට අරගන්නවා. එහෙම නැත්නම් කොලම් එක ඇතුළට දාලා ආපහු
ට්විස්ට් කරපුවාම මේක ලොක් වෙනවා. මේ ට්විස්ට් ලොක් එක තමයි ඇත්තටම ස්ටැබිලිටි එක අතින් ඉතාමත්ම වැදගත් ඵලදායී ලොක් සිස්ටම් එක තියෙන්නේ. හැබැයි මේක ඇසයින්මන්ට් එකකින් ඇසයින්මන්ට් එකට අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. අපිට හැම තිස්සෙම අපිට ඕන වෙන්නේ දැන් මේ මොහොතේ මේ වීඩියෝ එක කරන්න මම පාවිච්චි කරන ත්‍රිපාදයේ කියන්නේ රෙකෝඩින් වලට මම පාවිච්චි කරන ත්‍රිපාදයේ තියෙන ෆ්ලිප් ෆ්ලොප්ස් වගේ. මේක මම මේ ගේ ඇතුලේ මගේ ස්ටුඩියෝ එක ඇතුලේ මම මෙතන කරන හින්දා ෆ්ලිප් ෆ්ලොප් එක තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ෆ්ලිප් කරලා ඒක අපිට ඕන තරමට ඇඩ්ජස්ට් කරලා ලොක් කරගත්තට පස්සේ අපිට රෙකෝඩ් බටන් එකේ බුවට පස්සේ අපි මේ කැමරා එක නැවත අල්ලන්න කරන්න යන්නේ නැති හින්දා සැලවීමක් සිද්ධ වෙන්නේ නැහැ කොහෙත්ම. ඒ හින්දා කිසිම සැලවීමක් නැතුව මේ වීඩියෝ එක අපිට දිගටම රෙකෝඩ් කරන්න පුළුවන්. හැබැයි මම මේ ට්‍රයිපෝඩ් එකම යූස් කරන්න ගියොත් එහෙම කැලයක් ඇතුළතදී මට මේකේ අපහසුතාවයන් එනවා. මම කලින් මේක පාවිච්චි කරා. ඒකෙදි වෙන්නේ බර ලෙන්ස් එකක් වුණාම අපි මේ ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරන්නේ කැමරා එක නෙමෙයි ලෙන්ස් එක. ඔබ දකින හුඟක් ටෙලි ලෙන්ස් වල 70 to 300 එකෙන් උඩ 80 to 400 දිනන් ගන්න හුඟක් ටෙලි ලෙන්ස් වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලෙන්ස් එකේ තමයි ට්‍රයිපෝඩ් කොලම් එක තියෙන්නේ. ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරන්නේ ලෙන්ස් එකේ තියෙන ට්‍රයිපෝඩ් කොලම් එක. අපි ඒකලා ලෙන්ස් එකට තමයි කැමරා එක මවුන්ට් කරන්නේ. හැබැයි පොඩි ලෙන්ස් පාවිච්චි කරන කෙනෙක් කරන්නේ ලෙන්ස් එක කැමරා එකට මවුන්ට් කරලා කැමරා එක ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරන එක. දැන් ඔබට මම පුංචි ඉඟියක් පොඩි ටිප් එකක් දෙනවා මෙතන මතක තියාගන්න. ලෙන්ස් එකක ට්‍රයිපෝඩ් කොලම් එකක් තියෙනවා නම් ඒකෙන් එක දෙයක් නිශ්චිතවම ඇඟ වෙනවා. ඒක තමයි කැමරාව මවුන්ට් වෙන තැනට මේකේ බර තනිවම දරා ගන්න බෑ කියන එක. මේක හොඳ කල්පනාවට ගත යුතු කාරණාවක්. මම දැකලා තියෙනවා සමහර අය ඒ කැමරා එකේ මේ ලෙන්ස් එකේ ට්‍රයිපෝඩ් කොලම් එක තියෙද්දි කැමරා එකේ බඳින් මෙහෙම අල්ලලා ගන්නොත් ලෙන්ස් එකේ බර කැමරා එකට දැනෙන්න කැමරා එකේ මවුන්ට් එක ඩැමේජ් වෙන්න එක කාරණාවක් වෙන්න පුළුවන් මේක. නිෂ්පාදකයා විසින් ලෙන්ස් එකට ට්‍රයිපෝඩ් කොලම් එකක් දීලා මේවලා තියෙන්නේ. නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයාට යම්කිසි ඉඟියක් දෙනවා මේ ලෙන්ස් එක බරයි මේක ට්‍රයිපෝඩ් එකේ මවුන්ට් මේ කැමරා එකේ මවුන්ට් එකට මේක ඔරොත්තු නොදෙන්න පුළුවන්. ඒ හින්දා මේ ලෙන්ස් එක ට්‍රයිපෝඩ් එකට තමයි මවුන්ට් කළ යුත්තේ. ට්‍රයිපෝඩ් එකට ලෙන්ස් එක මවුන්ට් කරලා කැමරාව ලෙන්ස් එකට මවුන්ට් කළ යුතුයි කියන එක ගැන අදහසක් ඒක තුළම ගැබ් වෙලා තියෙනවා. ඒ හින්දා වනජීවි ඡායාරූප ශිල්පියෙක් වෙන ඔබ තමයි බොහෝ වෙලාවට මේ ටෙලි ලෙන්සස් පාවිච්චි කරන්නේ. මතක ඇතුව මෙන්න මේ ටිප් එක ඔළුවේ තියාගන්න. ට්‍රයිපෝඩ් කොලම් එකක් තියෙන කිසිම වෙලාවක කැමරා එකෙන් මේක හැන්ඩල් කරන්න එපා. ට්‍රයිපෝඩ් කොලම් එකෙන් මේ කැමරා ගියේ එක අල්ලගන්න. හොඳට මතක තියාගන්න. දැන් මම ට්‍රයිපෝඩ් එකේ ඔබට කිව්වා ලොක් එක සම්බන්ධයෙන් ෆ්ලිප් ලොක් එක තියෙනවා, ට්විස්ට් ලොක් එක තියෙනවා. ට්විස්ට් ලොක් එකේ විවිධ ලොක් වර්ග තියෙනවා. මේ තියෙන්නේ ගිට්සෝ කියන ට්‍රයිපෝඩ් එක. ගිට්සෝ ට්‍රයිපෝඩ් එකේ මේ ට්විස්ට් ලොක් එක ගිට්සෝ කම්පැනි හඳුන්වන්නේ G ලොක් එක හැටියට. ඒකේ මෙකැනිසම් එක වෙනස්. අපිට ටග් ගාලා ට්විස්ට් කරලා මේක අරගෙන අනිත් අතට මේක ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. කාබන් ෆයිබර් හින්දා මේක සැහැල්ලුව අතිනුත් ඉතාමත්ම හොඳයි. ඒකලම ඒගොල්ලෝ මේ ට්‍රයිපෝඩ් එකේ මේ ස්ටැබිලිටි එක කොයිතරම් දුරට හොඳද කියන්නේ විවිධ ක්‍රම උපයෝගී කරලා තියෙනවා. විවිධ ක්‍රම අත්හදා බලලා තියෙනවා. ඒ අත්හදා බලපු එක ක්‍රමයක් මගේ ඔළුවට ධාරණය වෙච්ච හින්දා ඒක මගේ ඔළුවට බොහොම තදින් බලපාපු හින්දා තමයි මම ගිට්සෝ ට්‍රයිපෝඩ් එකක් ගන්නවා කියලා හිතුවේ. හැබැයි අද මම මේ කතා කරන්න යන්නේ ඕගොල්ලන්ට ගිට්සෝ ට්‍රයිපෝඩ් එකක් මාකට් කරන්න නෙමෙයි. ලංකාවේ විවිධ ට්‍රයිපෝඩ්ස් තියෙනවා. දැන් චීනි නිෂ්පාදනය කරන කාබන් ෆයිබර් ට්‍රයිපෝඩ්ස් ඕන හැටිය ලංකාවට එනවා. මේ ට්‍රයිපෝඩ්ස් උනත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ට්‍රයිපෝඩ් එකකට වැඩිය මිලෙන් අධිකයි මේවා. බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ මොන වගේ එකක් ගන්නවද කියලා. දැන් මම ඔබට කිව්වා ෆ්ලිප් ලොක් එකේ ට්විස්ට් ලොක් එකේ තියෙන වෙනස මොකක්ද කියලා. ඒ හින්දා බර ලෙන්ස් එකක් පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ මතු අනාගතයේදී යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ෆ්ලිප් ලොක් එකක් ගන්න එපා. මතක ඇතුව ට්විස්ට් ලොක් එකක් ගන්න. ඒකත් මතක තියාගන්න. දැන් ලොක් එක ගැන මම කිව්වා. බර ගැන මම කිව්වා. ඊළඟට ත්‍රිපාදයේ උස හා ප්‍රමාණය ගැන කිව්වා. ඊළඟට සැලකිලිමත් විය යුතු කාරණාව තමයි මේ කැමරා එකේ කොලම් එකක් තියෙනවා. සමහර ට්‍රයිපෝඩ්ස් වල
සෙන්ටර් කොලම් එකක් තියෙනවා ත්‍රිපාදයේ මැද්දෙන් පල්ලෙහාට වැටෙන. ඒ සෙන්ටර් කොලම් එකක් තියෙන ඒවැ පහසුකමක් දීලා තියෙනවා පොඩි හුක් එකක් එල්ලලා ඉවරලා ඒ හුක් එකට බරක් කියන්නේ. මේ බර එල්ලන්න තිබිලා තියෙන්නේ අපි ගෙනියන ගමන් බෑග් එක එල්ලන්න නෙමෙයි. මේක ඇත්තටම තියලා තියෙන්නේ ට්‍රයිපෝඩ් එකේ සෙන්ටර් කොලම් එකට ලොකු වේට් එකක් වැදුනහම මේ කොලම්ස් වලට ත්‍රිපාදයේ ට්‍රයිපෝඩ් එකේ තියෙන ඉතුරු කොලම්ස් තුන බොහොම තදින් පොළවට බරට හවු වෙලා තියෙනවා. එතකොට මේක හුළඟකදී එහෙම මේක වැනෙන්න තියෙන අවකාශය ඉතාමත් අඩුයි. හැබැයි කාබන් ෆයිබර් වලින් හදපු ස්ටැබිලිටි එකකින් වැඩි ඉතාමත්ම ප්‍රොෆෙෂනල් ට්‍රයිපෝඩ්ස් වලට මේ සෙන්ටර් කොලම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබට පේනවා මේක සෙන්ටර් කොලම් එකක් නැහැ. මොකද නිෂ්පාදකයා විසින්ම ඒකට සහතිකයක් දෙනවා. මේකට සෙන්ටර් කොලම් එකක් දාලා මේකට වේට් එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ ට්‍රයිපෝඩ් එක ස්ටැබිලිටි එක අතින් ඉතාමත්ම වැඩි කියලා. මම කිව්වා ට්‍රයිපෝඩ් එකත් එක්ක අපි සැලකිලිමත් විය යුතුයි අපි පාවිච්චි කරන හෙඩ් එක මොකක්ද කියන එක ගැන කියලා. ස්ටුඩියෝ එකක් ඇතුලේ පාවිච්චි කරන කෙනෙකුට මේ හෙඩ්ස් වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ අරගත්තාම හෙඩ්ස් වර්ග කීපයක් තියෙනවා ට්‍රයිපෝඩ් එකකට මවුන්ට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නම හෙඩ් වලින් එකක් තමයි බෝල් හෙඩ් එකයි ගිම්බල් හෙඩ් එකයි. දැන් මේ තියෙන්නේ වෙම්බ්ලි කියන ආයතනයේ විසින් නිෂ්පාදනය කරපු ගිම්බල් හෙඩ් එකක්. බෝල් හෙඩ් එක මේ තියෙන්නේ මේ චීනයේ නිෂ්පාදනය කරපු බෝල් හෙඩ් එකක්. දැන් මේකේ ඇත්තටම સિદ્ધාන්තය වෙන්නේ මේකේ මේ කෝර් එකක් ඇතුලේ මේ බෝල් එක මෙහෙම කැරකෙනවා. එතකොට අපිට පුළුවන් අපිට ඕන විදියට කැමරා එක මෙහෙම තියලා ඉවර වෙලා මේක ඕන විදියට ලොක් කරලා අපිට මේ කැමරා එක ස්ටේබල් කරලා ෆොටෝ එකක් අරගන්න. ඒකම පෝර්ට්‍රේට් මෝඩ් ලෑන්ඩ්ස්කේප් මෝඩ් යනවා නම් මෙන්න මේක මේ විදියට ෆ්ලිප් කරලා ඉවරලා අපිට පින්තූරයක් ගන්න පුළුවන්. නමුත් මේ වගේ බෝල් හෙඩ් එකක් පාවිච්චි කරද්දී ඔබ හිතන්න මිලිමීටර් 800ක විතර ලෙන්ස් එකක් මේකට මවුන්ට් කරලා ඉවරලා අපි පාවිච්චි කරන්න ගත්තොත් මේ බෝල් හෙඩ් එක මේකට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් මේකට වැඩිය ලොකු බෝල් හෙඩ් එකක් තියෙනවා ඇත්තටම මෙන්න මේකේ. right මේ බෝල් හෙඩ් එක මීට වැඩිය ලොකුයි. නමුත් මේක පාලනය කරන්න ගියාම හරි අපහසුයි. දැන් මේක ලේසි නැහැ. මේ අපි මේක මේ කන්ට්‍රෝල් කරන්න ගියාම මේකේ අපහසුතාවයන් ගොඩක් තියෙනවා. මේක අමාරුයි. මේක ස්ටෙඩිලි තියාගන්න බෑ. ඊළඟට මේකේ ක්වික් රිලීස් බටන් එකක් නැහැ. ඒතකොට මේ වගේ අපහසුතාවයන් ගොඩක් තියෙනවා. මේක ඇත්තටම ත්‍රිපාදයක් නෙමෙයි. මේක මම පාවිච්චි කරන මොනෝපෝඩ් එකක්. සමහර අසයින්මන්ට් වලට අපිට මොනෝපෝඩ් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ ෆ්ලිප් ෆ්ලොප් කියන්නේ මේ වගේ මෙහෙමත් ෆ්ලිප් ෆ්ලොප් එකේ නේවා තියෙනවා. මේ විදිහට ගන්න පුළුවන් ඒවා. ඒකලම මෙහෙම අනිත් පැත්තට ෆ්ලිප් කරන්න පුළුවන් ඒවාත් තියෙනවා. එතකොට මේකේ බෝල් එකේ හෙඩ් එක ලොකු වෙන්න මේකට දරා ගන්න පුළුවන් කැපැසිටි එක ධාරිතාවය වැඩි වෙනවා. මම කිව්වා හෙඩ්ස් ගැන කතා විවිධ හෙඩ්ස් තියෙනවා කියලා. ඔබ බෝල් හෙඩ් එක දැක්කා. මේ තියෙන්නේ බෝල් හෙඩ් එකක්. මේ තියෙන්නේ පෑනින් හෙඩ් එකක්. මේක එහාට මෙහාට පෑන් කරන්න පුළුවන් ඇත්තට. මේක මෙතනින් රිලීස් කරලා ඉවරලා මේක මෙහෙම පෑනින් හෙඩ් එකක් හැටියට යූස් කරන්න. මේක හරිම ස්ටෙඩි. මේක semi professional පෑනින් හෙඩ් එක. මේ පෑනින් හෙඩ් වැදගත් වෙන්නේ සිනමාටෝග්‍රැෆි කරන හා පෑනින් ෂොට්ස් ගන්න කට්ටියට. එතකොට මේ වගේ තැනකදී අපිට මේ වගේ හෙඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකලම තව මේ හෙඩ් වර්ග තියෙනවා ඩච් හෙඩ්ස්, ෆ්ලුයිඩ් හෙඩ්ස්, ජියර්ඩ් හෙඩ්ස්. මම ගිම්බල් හෙඩ් එක ගැන කිව්වා. මෝටරයිස් හෙඩ්ස්, පෑන් හෙඩ්ස්, පැනරොමික් හෙඩ්ස්. මේ වගේම තවත් හෙඩ්ස් තියෙනවා. පැනරොමික් ෆොටෝස් ගන්න පැනරොමික් හෙඩ්ස් ඕනේ. pistol grip head, 3-axis gimbal, 3-way heads, hard tilt head කියලා heads ගණනාව විවිධ assignment වලට පාවිච්චි කරන ඒවා. බෝල් හෙඩ් එකක් ගත්තාම බෝල් හෙඩ් එක ඇත්තටම ගන්න ෆොටෝග්‍රැෆි assignment වලට තමයි. බෝල් හෙඩ් එකක් ඇත්තටම වැදගත් වෙනවා ඉන්ඩෝ ස්ටුඩියෝ එකක. එහෙනම් ඉන්ඩෝ අපි ෂූට් කරනවා නම් ස්ටුඩියෝ එකක් ඇතුලේ ෂූට් කරනවා නම් gimbal මේ බෝල් හෙඩ් එක වැදගත් වෙනවා. ප්‍රොඩක්ට් ෂූට් එකක් නම් කමර්ෂල් ෂූට් එකක් නම් මේක හොඳයි. මොකද ඒක ඕන විදියට අපිට ඕන ඇන්ගල් එකකට තියලා අපිට ෂූට් කරන්න පුළුවන්. මේක පහසුව තියෙන ලොකු බරක් අපිට කමර්ෂල් ෂූට් එකකදී ඕන වෙන්නේ නැහැ. අපි පොඩි ලෙන්ස් එකක් පාවිච්චි කරන්නේ. ටෙලි ලෙන්ස් අපි සාමාන්‍යයෙන් කමර්ෂල් ඒ කියන්නේ භාණ්ඩයක් අපි ෆොටෝග්‍රාෆ් කරද්දී අපි ඒ වගේ එකකට මේ ලොකු ලෙන්සස් පාවිච්චි කරන්නේ නැති හින්දා බෝල් හෙඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඩච් හෙඩ් එක සාමාන්‍යයෙන් මේ ස්පෙෂලායිස් වෙන්නේ මේ ටෙලිවිෂන් ෆිල්ම් කරන කට්ටියට තමයි
ඩක් ෂෙඩ් එක ඕන වෙන්නේ. මම මේ ගැන ගොඩක් කතා කරන්න යන්නේ මොකද අපිට ඒ assignments අපි අපේ අතින් කරන්නේ නැති ඉඳ නමුත් tripod ගැන කතා කරද්දි heads ගැන කතා කරද්දි මේ ගැන යම් කාරණා ටිකක් මතු කළ යුතුයි කියන එක ගැන. මොකද tripod කිව්වම මේ සියලු මේ කැමරාවල් සම්බන්ධයෙන් සියලු කටයුතු කරන හොඟ දිනෙන් මේක බලන හින්දා මේවා ගැන මම කිව්වනම් හොඳයි කියලා මට හිතුණා. එතකොට fluid head එකක් ඩක් ෂෙඩ් එක ඕන වෙන්නේ ටෙලිවිෂන් ඇන්ඩ් ෆිල්ම් වලට ෆ්ලුයිඩ් හෙඩ් එකක් ඕන වෙන්නේ ලයිව් ස්ට්‍රීමින් කරන අයට. ඒ කියන්නේ ලයිව් ස්ට්‍රීමින් කියන එක ඔයගොල්ලෝ දන්නවා මේ කාලේ ලයිව් ස්ට්‍රීමින් කියන වචනේ නිතර භාවිතා වෙන එක. ටීවී වලයි ෆිල්ම් වලයි ඒ වගේ මේ වගේ මම මේක ලයිව්ලි සෝෂල් මීඩියා හරහා දෙනවනම් ෆ්ලුයිඩ් හෙඩ් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හේතුව ෆ්ලුයිඩ් හෙඩ් එක හරිම ස්මූත්ලි එහාට මෙහාට හරවලා ඉවරලා අපි මෙතන දෙන්නේ කතා බහ කරනවා නම් එක්කෙනාගේ එක්කෙනාට මේක මාරු කරලා අපිට මේක ස්මූත්ලි රෙකෝඩ් කරගන්න පුළුවන් නේද? ජියර්ඩ් හෙඩ් එකක් පාවිච්චි කරන්නේ වීඩියෝ ප්‍රොඩක්ෂන් කරනකොට කමර්ෂල් ප්‍රොඩක්ෂන්ස් කරනකොට. ගිම්බල් හෙඩ් එක බොහෝ වෙලාවට වනජීවී ඡායාරූප ශිල්පියෙකුට තමයි ගිම්බල් හෙඩ් එකක් ඕන වෙන්නේ. ඒ ගිම්බල් හෙඩ් එක කියන එක ඉතාමත්ම සුවිශේෂී. මම ඕගොල්ලන්ට ඒක භාවිතා කරන විදිය ගැන පසුව ඕගොල්ලන්ට මම ඒ ගැන වීඩියෝවක් කරන්න. ඊළඟට මොටෝරයිස් හෙඩ්ස්. මේ හෙඩ්ස් ඇත්තටම මවුන්ට් කරන්නේ මේ ට්‍රයිපොඩ් එකේ නෙමෙයි ඒවා මවුන්ට් කරන්නේ මෝටර් රථවල. මොටෝරයිස් හෙඩ්ස් ඕන වෙන්නේ ඇත්තටම ෆිල්ම්ස් කරන අයට ටීවී කමර්ෂල්ස් කරන අයට තමයි මොටෝරයිස් හෙඩ්ස් ඕන වෙන්නේ. මෝටර් රථේ යන ගමන් මේක රෙකෝඩ් කරගන්න. පෑනින් හෙඩ්ස් පෑන් කරන්න ඕනේ ඒවා. එතකොට එක නිශ්චිත තලයක තියලා ඉවරලා අපිට මේක එක පැත්තකට පෑන් කරන්න පුළුවන්. ඒක උඩට පල්ලෙහාට පෑන් කරන්න පුළුවන්. පැනොරමික් වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට පැනොරමික් ෆොටෝග්‍රැෆි කරන ඒවට. ඊළඟට පිස්ටල් ග්‍රිප් එක ඕන වෙන්නේ මේ ට්‍රැවල් වීඩියෝ ෂූට් කරන අයට. ඒකලම 3-way හෙඩ් එක සාමාන්‍ය ෆොටෝග්‍රැෆි වලට පාවිච්චි කරනවා. ටිල්ට් හෙඩ් එක ෆොටෝග්‍රැෆි වලට විශේෂයෙන්ම මේ ගොඩනැගිලි වගේ ගන්නකොට මෙන්න මේක පාවිච්චි කරනවා. මෙන්න මේ හෙඩ්ස් ටික ගැන ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් තියාගත්තොත් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මොකටද කියන එක හිතා ගන්න පුළුවන්. හෙඩ්ස් ගැන මම ඔයගොල්ලන්ට කිව්වා මොන හෙඩ්ස්ද කියන එක. මේක හරි වැදගත් නේ. හෙඩ් එක අසයින්මන්ට් එක අනුව මම කියන්නේ වෙනස් වෙනවා කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ ඡායාරූප ශිල්පයේ හදාරන්න ඡායාරූප ශිල්පයේ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ මොන විදියටද කියලා. මේක හරියට තේරුම් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට දැන් ට්‍රයිපොඩ් එකක් තෝරගන්න ලේසි. ටිප් එකක් හැටියට මම දෙන්නම් අවසාන වශයෙන් පුළුවන් තරම් වනජීවී ඡායාරූප ශිල්පියෙක් නම් මේ බෝල් හෙඩ් එකකට වැඩිය වටිනවා ගිම්බල් හෙඩ් එකක්. පළපුරුද්දෙන් කියන්නේ අවුරුදු 10ක 15ක විතර මේ මොකද මම මේක පාවිච්චි කරන හින්දා ඒසා කාලයක්. ඒ හින්දා මතක ඇතුව වනජීවී ඡායාරූප ශිල්පියෙක් නම් මේ ගිම්බල් හෙඩ් එකකට යන්න කාබන් ෆයිබර් ට්‍රයිපොඩ් එකක් අරගන්න. ඒක මේ ෆ්ලිප් ලොක් එක නෙමෙයි ට්විස්ට් ලොක් එක තියෙන මේ එකක් ට්‍රයිපොඩ් එකක් විය යුතුයි කියන එක මතක තබා ගන්න. හැබැයි ඔබගේ බලාපොරොත්තුව තියෙන්නේ ෆැෂන් ෆොටෝග්‍රැෆි කමර්ෂල් එහෙම නැත්නම් ඉන්ඩෝ ෂූට්ස් කරන්න නම් ඔබට ෆ්ලිප් ලොක් එක තියෙන කාබන් ෆයිබර් නොවුනත් කමන්නේ ෆයිබර් වලින් හදපු ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද ඒ වේදී විශේෂයෙන්ම පිටරට හුලං මේ පිට කරනවා වගේදී එළිය කරන ෂූට් එකක් වගේ නෙමෙයි හුලං හමන්නේ. එතකොට වෙනත් බාධාවල් මොකවත් නැහැ. අපි ඇතුළත කරන්නේ ආලෝක තත්ත්වයන් අපිට ඕන විදිහට පාලනය කරගෙන අපි කරන ෂූට් එකක්. ඒ හින්දා ලොකු සෙලවීම් වෙන්නේ නැති වෙන්න අපිට ගොඩක් මේක ඉවහල් කරගන්න පුළුවන්. අනිත් සාධක ටික එකතු කරගත්තාම ට්‍රයිපොඩ් එකක් ඕන වෙන්නේ අතරම කැමරා එක මවුන්ට් කරලා අපිට ඕන විදිහට ඡායාරූප ශිල්පියාගේ පහසුව තකා ෂූට් එක කිරීම නිසා මෙතනදී අර සෙලවීම පාලනය කියන එක එච්චරම ලොකුවට බලපාන්නේ නැහැ. ඊළඟට ස්පෝර්ට් ෆොටෝග්‍රැෆි කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ වගේ එකක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ක්‍රිකට් වගේ ෆුට්බෝල් වගේ ලොකු ග්‍රවුන්ඩ් එකක ලොකු පරාසයක සෙල්ලම් කරන ක්‍රීඩාවක සෙල්ලම් කරන කට්ටියගේ පින්තූර ගන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ හෙඩ් එකක් එක්ක මේ වගේ ට්‍රයිපොඩ් එකක් තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා මතක ඇතුව ට්‍රයිපොඩ් එකක් ගද්දී මුදල ගැන හිතන්න එපා. ට්‍රයිපොඩ් එක ඕගොල්ලන් මොන වගේ අසයින්මන්ට් එකකටද මොකටද මේක පාවිච්චි කරන්නේ, ඒක වැදගත්කම මොකද්ද කියන එක ගැන මනා අවබෝධයක් ඇතුව ට්‍රයිපොඩ් එකක් ගන්න. අඩු මුදලට දේවල් අරගෙන කිසිසේත්ම වැඩක් නැති මෙවලමක් ඕගොල්ලෝ ගෙදර ගෙනිහිල්ලා සල්ලි නාස්ති කරගන්න එපා. මේ මොකද ඒකෙන් ඔබට වැඩක් වෙන්නෙත් නැහැ, වෙන කෙනෙකුට වැඩක් වෙන්නෙත් නැහැ. වියදම ටිකක් වැඩි වුණා හොඳ ට්‍රයිපොඩ් එකක් ගත්තොත් පරම්පරා ගානක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මම ඔබට කිව්වා
මට ජීවිතේ අමතක නොවන සිදුවීමක් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවා කියලා මම ට්‍රයිපෝඩ් එක ගන්න. මම මේ ට්‍රයිපෝඩ් එක අරගෙන දැන් මේ වෙනකොට අවුරුදු මට මතක විදියට 10ක් 12ක් විතර වෙනවා. අදට මේ ට්‍රයිපෝඩ් එක ඉතාමත්ම හොඳින් වැඩ කරනවා. අදට මගේ ගමන් සගය හැටියට මගෙත් එක්ක මේ මම යන හැම තැනකම මම අරගෙන යන ට්‍රයිපෝඩ් එක මම පාවිච්චි කරන්නේ මේ ට්‍රයිපෝඩ් එකයි මේ ගිම්බල් හෙඩ් එකයි. මේ ගිම්බල් හෙඩ් එක වෙම්බලි ආයතනයෙන් හදන ගිම්බල් හෙඩ් එක හරිම ස්මූත්. කොච්චර ස්මූත්ද කියනවනම් ඒකට අපි කියන මේ බටර් ස්මූත් කියලා. බටර් වගේ ඒ තරම් ස්මූත්. කිසිම ග්‍රජ් එකක් නැහැ. මේ මෑතකදී අපි පොඩි අසයින්මන්ට් එකකට ගාල්ලා ගියා. මගෙත් එක්ක තව මගේ හිත මිත්‍රෝ කීප දෙනෙකුත් එහෙදී එකතු වුණා. ඒ එක්කෙනෙක් ගාව තිබුණා මේ වගේම ගිම්බල් හෙඩ් එකක්. නමුත් ඒ ගිම්බල් හෙඩ් එක වැඩක් නැහැ. ගිම්බල් හෙඩ් එක කරකවනකොට ඒ හෙඩ් එකේ මවුන්ට් එක ගාවින් මෙහෙම හෙල්ලෙනවා. එතකොට ඒක කරකවීමේදී අපහසුතාවයන් ගොඩක් වෙනවා. ඔහු ඒ වෙනුවෙන් වියදම් කරපු මුදල එහෙම් පිටින්ම වේස්ට් එකක්. ඔහුට වැඩකුත් නැහැ. නමුත් කරන්න දෙයක් නැතිකමට ඒක පාවිච්චි කරා. නමුත් නිශ්චිත වැඩක් කරද්දී වනජීවි චාරක ශිල්පියෙක් හැටියට ඔහුට ඒකෙන් ලොකු වැඩක් කරගන්න බෑ කියන එක මම ඒ වෙලේ ඔහුවත් දැනුවත් කරා ඒ සම්බන්ධයෙන්. ඔහුත් ඒක පිළිගත්තා. ඒ හින්දා මුදල නෙමෙයි ට්‍රයිපෝඩ් එකක් ගද්දී ක්වොලිටි එක ගැන හොඳට මතක තියාගන්න. දැන් මම ඔබට කියන්නේ මට අත්විඳින වෙච්ච සිදුවීම. අවුරුදු 12කට කලින් මම ට්‍රයිපෝඩ් එකක් ගද්දී ඒ වෙනකොට මම මේ ලෙන්ස් එක අරගෙන තිබුණේ. මම මේ ලෙන්ස් එක ඇත්තටම මගේ මේ ෆයිබර් මගේ ෆ්ලිප් ෆ්ලොප් එක තියෙන ෆයිබර් ට්‍රයිපෝඩ් එකේ මම මවුන්ට් කරලා බැලුවා. ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට මම පින්තූරයක් අරගත්තාම ට්‍රයිපෝඩ් එකේ කකුල් සමහරක් වෙලාවට වැනෙනවා. මේකේ බර ඔරොත්තු දෙන්නේ නැහැ. මට ඒ හින්දා මම එතනදි තේරුම් ගත්තා ඒ ට්‍රයිපෝඩ් එක රුපියල් මම ඒ කාලේදී අවුරුදු 12කට විතර කලින් රුපියල් 25000කට විතර ගත්ත ට්‍රයිපෝඩ් එක ඒකත් වැදගත් වෙන්නේ නැහැ කියලා. පස්සේ මම අන්තර්ජාලය ඔස්සේ හොයන්න පටන් ගත්තා ලෝකේ මේ වනජීවි ඡායාරූප ශිල්පයේ ඉහළින්ම කරන ඡායාරූප ශිල්පී මොන වගේ ට්‍රයිපෝඩ්ද පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ තමයි මට මේ ගිට්සෝ ගැන ආරංචි ආවේ. ඒකත් එක්ක මේකට හොඳ කම්බිනේෂන් එකක් තමයි වෙම්බලි හෙඩ් එක කියන එක. මේ ගිම්බල් හෙඩ් එක කියන එක මට මගේ හිතවතුන් කීප දෙනෙක්ම කිව්වා. මේක මට ඕඩර් කරන්න මම ගියේ මැලේසියාවට. මොකද ඒ වෙනකොට ගුවන් ගමන් ටිකට් පත්වල අපිට පොඩි ඔෆර් එකක් දීලා තිබුණා මැලේසියාවට යනවා නම් මෙන්න මේ අඩු ගාණ ටිකට් එකකට ගිහිල්ලා එන්න පුළුවන් කියලා. දවස් 5ක් අපි මැලේසියාවේ හිටිය. මම මැලේසියාවට යන්න කලින් මැලේසියාවේ ඒ අදාළ මේ ආයතනයේ මිනිස්සුන්ට මම කියලා තිබුණා මම අහවල් දවසේ එනවා. මට මේ ට්‍රයිපෝඩ් එකයි හෙඩ් එකයි ගන්න ඕනේ කියලා මම ඊමේල් යවලා ඒ අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන මම ඒගොල්ලන්ට ඕඩර් එක දීලා තමයි මම මෙහෙන් මැලේසියාවට පිටත් වුණේ. නමුත් අවාසනාවකට වගේ මැලේසියාවට ගිහිල්ලා අපි ෂෝරූම් එකට යන දවසේ හෙඩ් එක තියෙන මේ ට්‍රයිපෝඩ් එක තියෙනවා. නමුත් හෙඩ් එක නැහැ. දැන් මට ට්‍රයිපෝඩ් එක විතරක් අරගෙන ඇවිල්ලා මේකට මට වෙන හෙඩ් එකක් මවුන්ට් කරන්නත් බැහැ. මම මේ හෙඩ් එක අරගන්නත් ඕනේ. පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා මොකද වැරද්ද ඒගොල්ලන්ගේ. මම ඒගොල්ලන්ට දීලා තිබුණා මම අහවල් දවසේ අහවල් වෙලාවට එනවා මේ දෙක අරගෙන යන්න තියලා තියන්න කියලා. නමුත් ඒ කාලේ අපිට මුදල් එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න මට ඒ වෙලාවේ හැකියාවක් තිබුණේ නැහැ. මම කිව්වා මම ඇවිල්ලා මුදල් ගෙවන්නම් කියලා. කොහොම හරි මම යනකොට හෙඩ් එක තිබුණේ නැහැ. පස්සේ ඒගොල්ලොන්ටත් මේක ගැන මේ බොහොම අපහසුතාවයක් ආවා. මොකද මම එනවා කියලා දුර මම පිටරටකින් ඉඳන් ඇවිල්ලා මේක ගන්න ඇවිල්ලා දැන් මේක නැති හින්දා මේගොල්ලෝ හොයලා බලලා මට අන්තිමට කිව්වා මැලේසියාවේ කොහෙවත් මේ හෙඩ් එක නැහැ තියෙන්නේ සිංගප්පූරුවල කියලා. ඒ ගමන් මොකද කරේ? ඒ ගමනට මගෙත් එක්ක ගියේ සුනන්ද ජයසේකර කියලා මගේ බොහොම මේ හිතාදර සහෝදර මිත්‍රයෙකුයි ලලිත් කියලා සුනන්දගේ මිත්‍රයෙකුයි මමයි තමයි අපි මැලේසියාවට පිටත් වුණේ. සුනන්දගේ යාළුවා ලලිත් අපිත් එක්ක මේ ගමනට සම්බන්ධ වුණේ. එයා මේ වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. තිරුකුණාමලේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඉතින් එයා ගත්ත වෙඩින්ස් 3ක ෆොටෝස් හાર્ඩ් එකක් ක්‍රෑෂ් වෙලා ඇල්බම්ස් ටික හදාගන්න බැරුව අපහසුතාවයන් ගොඩකට මුහුණ දීලා තිබුණා. ඒක මම නිකන් හේතුව ඇහුවාම ඉඳගෙන කිව්වේ මේක ෆොටෝ ටික ගහලා සෑහෙන කාලයක් අවුරුදු 5ක් යනවා ළමයි මොන්ටසෝරි යනකොට තමයි දෙමව්පියෝ මේ ඇල්බම් එක හදන්න ඕනේ කියලා මේ ෆොටෝ ඉල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. නම් මේක පරණ හાર્ඩ් එක අවශ්‍යලා බලනකොට හાર્ඩ් එක වැඩ කරන්නේ. නමුත් ඔහු බැඳිලා ඉන්නවා මේක හරි ගස්සලා දෙන්නේ. ඒ හින්දා ඔහුට සිද්ධ වුණා මුදල් ගෙවලා මේක රිකවර් කරගන්න. ලංකාවේ කොහෙවත් රිකවරි ඔප්ෂන්ස් තිබුණේ නැහැ. ඒක කරගන්න පුළුවන්කම තිබුණේ මැලේසියාවේ හරි සිංගප්පූරුවේ හරි. අපි මැලේසියාවට මේ හાર્ඩ් එකත් අරගෙන ගියත් ලලිත් අපිත් එක්ක එකතු වුණේ ඒ හින්දා.
අපි මැලේසියාවට ගිහිල්ලා දැන් අපිට සිද්ධ වුණා මැලේසියාවේ ඔහුගේ වැඩේ කරුණෙත් නෑ මැලේසියාවේ මගේ වැඩේ සම්පූර්ණුනෙත් නෑ අපි තීන්දුවක් ගත්තා එදා රෑ මැලේසියාවෙන් ඉඳන් බස් එකේ සිංගප්පූරුවට එනවා කියලා. එතකොට දැන් පළවෙනි දවසේ අපි ගියා රෙස් කරා දෙවෙනි දවසේ අපි කඩේට ගියා. දැන් මගේ හෙඩ් එක නෑ ට්‍රයිපෝඩ් එක මම අරගත්තා. හෙඩ් එක උන් කිව්වා සිංගප්පූරුවේ තියෙනවා කියලා. තියෙන ආයතනයට කෝල් කරලා කිව්වා අපි එදාට එනවා. මොකද ඒ වෙනකොට අර හાર્ඩ් එක රිකවර් කරන්න බෑ මැලේසියාවල. මේ හින්දා අපිට සිද්ධ වුණා සිංගප්පූරුවට අරගෙන යන්න. ඒ හින්දා අපි තීරණය කරා ලලිත්ගේ වැඩේ කරගන්නත් මගේ හෙඩ් එක අරගන්නත් අපි සිංගප්පූරුවට යනවා කියලා. මේ සිංගප්පූරුවට ගිහිල්ලා ඉවරලා අපි වෙම්බ්ලි හෙඩ් එකකින් අරගත්ත හાર્ඩ් එක රිකවර් කරන්න සිංගප්පූරුව බැලුවා. සිංගප්පූරුවේ හાર્ඩ් එක රිකවර් කරගන්න බැරි වුණා. ඉතින් මතක තියාගන්න මේ වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරි වෙන ඇසයින්මන්ට්ස් කරන ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ඔබ එක හાર્ඩ් ඩිස්ක් එකක මේ හાર્ඩ් ඩිස්ක් දෙකක හෝ තුනක මේ බෑකප්ස් එක රඳව ගන්න. ඒ වෙනුවෙන් වෙච්ච මහන්සිය මම හොඳට දන්නේ හින්දා ඔබට මේ කාරණාව කියන්නේ. සිංගප්පූරුවට ගිහිල්ලා අපි තුන්වෙනි දවසේ සිංගප්පූරුවෙන් ඒ බඩු ටික අරගෙන ලලිත්ගේ වැඩේ කරගන්න බැරි වුණාට මගේ වැඩේ කරගෙන අපි මැලේසියාවට ආවා. හතරවෙනි දවසේ අපිට පස්වෙනි දවසේ මැලේසියාවෙන් පිටත් වෙන්න තිබුණේ. හතරවෙනි දවසේ අපි මැලේසියාවේ ඇවිදින්න අරගත්තා. අරගෙන අපි ඔය මේ කොලාලම්පූර් වල ට්වින් ටවර් ගාව අපි පින්තූර වගේක් අරගෙන යමු. ඒ වෙනකොට හැන්දෑව 6:00 විතර වෙනවා. තවත් තැනකට අපි ආවා. එතන තියෙන්නේ මාලිගාවක් ඇත්තටම. මේ ඒ රටේ ඉහළ බලධාරීගේ තායිති මාලිගාව. ඒක රැට එක එක විදුලි බුබුළු වලින් ආලෝකමත් කරනවා හරිම ලස්සනයි. මම මේකේ ඔබට පුළුවන්කමක් ලැබුණොත් මම මේකේ ඡායාරූප ටිකක් ෂෙයා කරගන්නම් මේකේ. අපි එතනට ගිහිල්ලා එතන ඉඳගෙන අපි කතා බහ කර කර හිටියේ මේ සුන්දරත්වයේ බල බල. යනකොට අපි තුන්දෙනාගේම પાස්පෝර්ට් අපි දුන්නේ සුනන්දගේ අතට. වැඩි පරිස්සමට සුනන්දගේ පවුච් එකේ දාගෙන ඉන්නේ ගැට ගහගත්තා. ෆොටෝ ගන්න වෙලාවේදී කැමරා එකත් එක්ක මේ පවුච් එකත් එක්ක බැම්මක් උඩින් අපි තියලා එවලේ ෆොටෝ ටික ගත්තා. හෝටලේට ආවා. පාස්පෝර්ට් ටිකයි සල්ලි ටිකයි බැම්ම උඩ තියලා. දැන් අපි කාටවත් යන්න විදියක් නැහැ. ආපුවමයි දන්නේ අපි ගාව પાස්පෝර්ට් ටික නැහැ කියලා. ඒ ටැක්සියෙම ආපහු නැගලා නැවතත් අපි එතනට යනකොට අපි තුන්දෙනා තුන් පැත්තකට දුවලා අපි හෙව්වා එතන තිබුණේ අපි යනකොට. නමුත් ඒ පවුච් එක අරගෙන මේ යුවලක් එතන ඉඳන් මෝටර් සයිකල් එකකට නගිනවා දැකලා සුනන්ද දුවලා ගිහිල්ලා මෝටර් සයිකල් එකේ හිටපු කෙනාට කියලා මේක අපේ පවුච් එක කියලා ඒගොල්ලන්ගෙන් ඉල්ලගත්තා. පෙමුතුන් යුවලක් එතනට ඇවිල්ලා කතා බහ කර කර ඉන්න ඇවිල්ලා ඒගොල්ලෝ දැකලා තියෙනවා අපි කාර් එකේ නැගලා යනවා අපේ පවුච් එක තියලා. ඒගොල්ලෝ ඒක අරගෙන තින්නේ අපිට ලබා දීමේ අරමුණෙන්. නමුත් ඒක ලබා දීමෙන් අරමුණෙන් උනා අපි බොහෝ අපහසුතාවයකට පත් වෙනවා. પાස්පෝර්ට් තුන නැතුණු අපිට ඉන්න විදියක් නැති වෙනින්ද. කෙසේ හෝ පවුච් එක හම්බුණා, සල්ලි ටිකත් ඒකේ තිබුණා, කිසි දෙයක් අඩු වෙලා තිබුණේ නැහැ. එතනදී සුනන්ද මොකද කරේ? එවලෙම પાස්පෝර්ට් තුන අපි තුන් දෙනා අතට අරගත්තා. මොකද මේ සල්ලි ටිකත් අපි එවලේ අපේ සල්ලි ටික අපි බෙදාගත්තා. නැති වුණොත් එක්කෙනෙක්ගේ මේක ඔක්කොම එකට තියලා නැතුණොත් තුන් දෙනාගෙම නැති වෙනින්ද. කෙසේ හෝ එදා දවසේ ඉතාමත්ම අවාසනාවන්ත විදියට ලලිත්ගේ પાස්පෝර්ට් එක ලලිත්ගේ අතින් මගේ හැරෙන කොයි හරි තිබ්බ. ඔහු හිටියේ ඉතාමත්ම දැඩි පීඩාවක මේ හાર્ඩ් ඩිස්ක් එක රිකවර් කරගන්න බැරි වෙච්ච එකෙන්. හතරවෙනි දවසේ අන්තිමේදී අපිට කර කියා ගන්න දෙයක් නැහැ. ඔහුගේ අතේ પાස්පෝර්ට් එක නැහැ. අපි පිස්සු වගේ මේ දුවන්න ගත්තා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිබිච්ච තැනට ගියා. ඒ වෙනකොට රැය වෙලා වැඩි. තානාපති කාර්යාලයට ගිහිල්ලා ඉවරලා එතනින් සිකියුරිටි එකෙන් විස්තරහගෙන තානාපතිගේ ගෙදරටත් ගියා. ඔබ දන්නවා තානාපතිගේ ගෙදරට ගියයි කියලා එහෙම වැඩක් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ අපේ හිටිය තව මිත්‍රයෙක් ඔහුට කතා කරලා ඉවරලා විස්තරේ කිව්වම ඔහු එහෙට කතා කරලා ඒ කටයුතු සම්පාදනය කළා තියෙනවා. නම් මටයි සුනන්දටයි ලංකාවට එන්න උනා. ලලිත් වෙහෙ නතර කරලා අපි කාමරයට ඇවිල්ලි වෙලා අපේ ඉතුරු වෙලා තිබිච්ච මුදල් ටිකත් ලලිත්ට දීලා අපි පස්වෙනි දූදේ පාන්දරේ අපි ෆ්ලයිට් එකට එන්න ඕනේ. අපි ආවා. එයාගේ પાස්පෝර්ට් එක නැති ඉඳ ඉන්න විදියක් තිබුණේ. අන්තිමේදී ඔහුට ටෙම්පරරි පර්මිට් එකක් අරගෙන පහුවදා එම්බසියට ගිහිල්ලා දවස් දෙකකට පස්සේ තමයි ලලිත් ලංකාවට එන්න උනේ. මේ ට්‍රයිපෝඩ් එක දකින්න හැම දවසකම මේක අතර ගන්න හැම වෙලාවකම මට මේ සිද්ධිය මතක් වෙනවා. මේ අපි නොහිතන විදියට සමහරක් දේවල් අපි මගහැරෙන හින්දා මතක තියාගන්න. ඒ දවස්වල කොයිතරම් දුරට මේක ගැන ඌමනාවක් උනන්දුවක් තිබුණාද කියනවනම් මැලේසියාවෙන් ට්‍රයිපෝඩ් එක අරගෙන සිංගප්පූරුවෙන් හෙඩ් එක අරගෙන තමයි ලංකාවට ආවේ. හැබැයි අද මේ තත්ත්වය වෙනස්. මේ ට්‍රයිපෝඩ් එකයි හෙඩ් එකයි ඒ කාලෙත් මට ලක්ෂ 3ක විතර මුදලක් වුණා. මේ වෙනකොට මේවැ මිල ඉතාමත්ම අධිකයි. ලංකාව වගේ තුන්වෙනි පන්තියේ රටක් මේ වෙනකොට බදු මුදල් ඉහළින්ම මේ බදු ගහන තැනක් වෙලා තියෙනවා. කැමරාවල් අත්‍යවශ්‍ය දේවල් නොවන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒ හින්දා ට්‍රයිපෝඩ් වල මිල ගණන් ඉතාමත් ඉහළ යන්න පුළුවන්. ලක්ෂ 3 මාර්ක තිබිච්ච Apple iPhone එක මේ වෙනකොට ලක්ෂ 5ක් විතර මිල අධික වෙලා තියෙනවා.
ඔබට මේ වගේ ප්‍රොෆෙෂනල් ඉක්විප්මන්ට් එකක් ගන්න ඕන ටිකට් එකක් අරගෙන පිටරට ගිහිල්ලා අරගෙන ඉන්න සමහරක් වෙලාවට සිද්ධ වෙයි. මොකද මෙහෙට ගෙන්නන එකේ ප්‍රශ්නයක් තියෙන හින්දා. කෙසේ වෙතත් ඒ ගැන කතා කරන්නේ නෙමෙයි අද මම මේ වීඩියෝ කිව්වේ. නමුත් සමහර තැන්වලදී හිතට බොහොම දරුණු විදියට රිදෙනවා. මොකද අපේ රටේ හැකියාව තියෙන මිනිස්සුන්ට ඉස්සරහට යන්න විදියක් නැහැ. මේ රටේ පාලන තන්ත්‍රය කරන සමහර පිස්සු හින්දා. ඒ හින්දා මේ දේවල් අපි කතා කරන්න වෙනම ස්ටේජ් එකක් හදාගමු. මේක නෙමෙයි. මේක අද මේ ස්ටේජ් එක මම හදාගෙන තියෙන්නේ ඕගොල්ලන්ට මන් දන්න දැනුම කියලා දෙන්න චාරක ශිල්පියෙක් හැටියට, චාරක ශිල්පිය උගන්වන ගුරුවරයෙක් හැටියට. අද මගේ ප්‍රස්තුත මාතෘකාව උනේ ත්‍රිපාදයක් අපි පාවිච්චි කරන්න ගන්නේ කොහොමද, වඩාත්ම සුදුසු ත්‍රිපාදය තෝරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා. මම දන්න කරුණු ටික උඩ ඕගොල්ලන්ට ට්‍රයිපෝඩ් එකක් ගද්දි මොන ට්‍රයිපෝඩ් එකද ගත යුත්තේ කියන එක ගැන දැන් අවබෝධයක් ඇති කියන එක. ඒ හින්දා මේ කාරණා ටික අවබෝධ කරගන්න ඊළඟ දවසේ මම නැවත වීඩියෝ එකක් අරගෙන එනවා ත්‍රිපාදයක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ ගැන කරුණු ටිකක් අපි ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු. එහෙනම් අදට සමුගන්නම් මම වෙනදා වගේම නික්ම යන්න මත්තෙන් මම ඕගොල්ලන්ගේ ඉල්ලීමක් කරලා තියන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වෙනකන් channel එක subscribe කරලා අර notification bell එකත් click කරලා තියන්න. ඒක අපිට මහඟු සහයෝගයක් වේවි. නික්ම යන්න මත්තෙන් මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මේ සමහර සුන්දර දේවල් කරද්දී සුන්දර මිනිස්සු අපිට මුණ ගැහෙනවා. මගේ thumbnails ඔක්කොම මම හදාගත්තේ. නමුත් මම professionally මේ Photoshop වැඩෙක් නෙමෙයි. මට තංගල්ලේ ඉන්න මේ මගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච ධනුෂ්ක මට මගේ thumbnails ටික හදලා ඊයේ වල තිබුණේ තාමත් සුන්දර thumbnails ටිකක්. ඕගලන්ට ඒවා බලා ගන්න පුළුවන්. මේ ධනුෂ්කට මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. ඒකම සමහර අපහසුතාවයන් මග අරගන්න මංජුල කියලා හිතවතෙක් ඉතාලියේ ඉන්නවා. ඌ ඉතාමත් උත්සාහ කරනවා විවිධ දේවල් වලින් මට මේ මගේ අපහසුතාවයන් මග අරගන්න උදව් කරන්න. ඔහුටත් මේ ස්තුතිය පුද කරනවා. ඒකම මගේ චූටි දුව තමයි හැමදාම කැමරාව පිටිපස්සේ ඉඳගෙන මේක මෙහෙවන්නේ මට මේක රෙකෝඩ් කරගන්න. ඇයටත් මේ ස්තුතිය හේවෙනවා. එහෙම ඒ අයට ස්තුතිය පුද කරන ගමන් අද මම ඔයගලන්ගේ සමගන්නවා. එහෙනම් මට යන්න අවසරයි. මම ප්‍රසාද් හපුආරච්චි.